සුබ දවසක් කියලා පිළිගන්නවා. අදත් මගේ යාළුවෝ හැමෝම ඔයාලා මේක තුල ඉන්නේ SN Tech Academy YouTube channel එකෙන් එන තවත් අලුත් වැදගත් වීඩියෝ එකක. ඉතින් යාළුවනේ දවස් 3කින් විතර වීඩියෝ එකක් කරන්න බැරි වුණා. මේ දවස්වල වැඩ ටිකක් තියෙන හින්දා. ඉතින් කොහොමදත් අද ඉඳන් දිගටම වීඩියෝස් කරනවා. හරි. ඉතින් අද වීඩියෝ එක කියලා දෙන්නන්නේ WhatsApp එකට එකතු වුණු අලුත්ම අප්ඩේට්ස් 10ක් පිළිබඳව. එහෙම නැත්නම් WhatsApp රහස් අලුත්ම රහස් 10ක් පිළිබඳව. ඉතින් ඔයාලා අපේ WhatsApp series එකට තාම සම්බන්ධ වුණේ නැත්නම් ඔයාලට පුළුවන් අපේ channel එකේ playlist වලට අවිල්ලා මෙන්න මේ විදියට තියෙන WhatsApp series කියලා අහලා තියෙන playlist එකට ගිහිල්ලා ඒක දාලා තියෙන videos 8ම මුල ඉඳලා බලලා WhatsApp එකේ යාළුවෝ අතර වැඩෙක් වගේ පාවිච්චි කරන්න. හරි. ඒ කොහොමද ඔයා channel එකට අලුත් කෙනෙක් නම් ඉතින් මම සෙනුකනේ ජාන subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න bell icon එකත් all දාලා තියාගත්තොත් ඉස්සරහට මේ වගේ වටිනා videos වගේ ළඟටම ගෙන ගන්න පුළුවන්. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව guys video එකට ඉතින් යාළුවනේ ඔයාලා මේ අප්ඩේට්ස් ටික හරියටම හදා ගන්න කලින් ඒ කියන්නේ හරියටම දැනගන්න කලින් ඔයාලා කරන්න ඕන දෙයක් තියෙනවා. ඔයාලා Play Store එකට ඇවිල්ලා WhatsApp කියලා search කරගෙන WhatsApp app එක ඇතුළට ඇවිල්ලා මෙන්න මේ මගේ open කියලා පෙන්නනවානේ මෙන්න මෙතන නිල් පාටි. ඔයාලගේ එතන update කියලා පෙන්නනවා. අනිවාර්යෙන් ඉස්සෙල්ලාම ඔයාලා update කරගෙන ඉන්න. නැත්නම් මේ කිසිම update එකක් ඔයාලගේ WhatsApp එකට ලැබෙන්නේ නැහැ. ඉතින් ඔයාලා බලන්න ඇති ඔයාලගේ WhatsApp Messenger එකේ විතරයි මෙතන පෙන්නන්නේ මගේ beta කියලා පෙන්නන්නේ මොකද කියලා. ඉතින් මම මේක beta version එකට update කරලා තින්නේ. ඒ කියන්නේ මගේ WhatsApp එකට ලැබෙන අප්ඩේට්ස් වෙන කාටත් කලින් මගේ WhatsApp එකට ලැබෙනවා. ඉතින් ඔයාලගේ ෆෝන් එකට කලින් WhatsApp එකට ලැබෙන අප්ඩේට්ස් මගේ ෆෝන් එකට ලැබෙනවා. ඉතින් ඒක කොහොමද කියලාත් අපි වීඩියෝ එකක් කරා. දැන් ඔයාලට ඒක උඩ කාඩ් එකකින් ලැබෙයි description එකේ link එකක් දාලා තියෙනවා. හරි කොහොමුණත් අපි දැන් මේක අප්ඩේට් කරගෙන තියෙන්නේ. දැන් අපි මේක මෙතනින් මේ විදිහට ඕපන් කරගමු. හරි යාළුවෝ ඉතින් අපි වැඩි කතාවක් නැතුවම දැන් පළවෙනි අප්ඩේට් එකට ඔයාලා කරන්න තියෙන්නේ මේ විදිහට යටම තියෙනවා calls කියලා එකක්. අන්නේ calls tab එකට යන්න. calls tab එකට ගියන් පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙයාලා අලුතෙන්ම feature එකක් add කරලා තියෙනවා. add favorite කියන feature එක. හරි ඉතින් මේ add favorite කියන feature එක අපි උඩ එකපාරක් click කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. ඔයාලට පේනවා ඇති මේ විදිහට අපේ contact list එක තමයි මෙයාලා පෙන්නන්නේ. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් ඔයාලා නිතර call ගන්න කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ නිතර WhatsApp voice call video call එහෙම ගන්නයි numbers තියෙනවනම් මේ විදිහට කීපයක් ඒවා save කරලා තියාගන්න. ඉතින් මම දැනට කීපයක් save කරලා තියාගන්නවා දෙකක් තුනක් විතර save කරනවා දැනට. ඔයාලා අවශ්‍ය contacts ටික select කරගෙන මෙන්න මෙතන හරි ලකුණ දෙන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති ඔයාලා call history එකට ආවහම ඔයාලා සාමාන්‍ය වැඩිපුර call ගන්න numbers ටික මේ විදිහට මෙතන highlight වෙලා පෙන්නනවා. ඉතින් ඔයාලා මේ විදිහට අමුතුවෙන් numbers හොය ඉන්න දෙයක් නැහැ. කෙලින්ම calls tab එකට ආවා. මෙතනින් call එක ගත්තා. හරි ඉතින් මම හිතනවා පළවෙනි update එක ඔයාලට පැහැදිලිව සරලව තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි යමු දෙවෙනි update එකට. ඉතින් යාළුවනේ දෙවෙනි අප්ඩේට් එක තමයි ඔයාලට කරන් තියෙන්නේ මේ විදිහට උඩම තියෙන තිත් තුනට එකපාරක් ටච් කරගෙන මේ විදිහට settings කියලා එකක් තියෙනවා අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට password බලා ගන්න පුළුවන් මේ විදිහට account කියලා option එකක් තියෙනවා. අන්න ඒක උඩත් එකපාරක් ටච් කරගන්න. ඊට password බලා ගන්න පුළුවන් මෙන්න මෙතන pass keys කියලා option එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට password බලා ගන්න පුළුවන් මෙන්න මෙතන create pass key කියලා තියෙනවා. ඉතින් මම pass key කියන්නේ මොකක්ද කියලා පැහැදිලිව සරලව වෙනම වීඩියෝ එකක් කරා මේ pass key කියන feature එක ගැන. ඉතින් ඒ වීඩියෝ එකත් ඔයාලට බලන්න පුළුවන් දැන් උඩ කාඩ් එකකින් වැටේ. ඉතින් කොහොමවත් මම දැන් pass key එකක් ඔයාලට හදලා පෙන්නන්න. හරි මේ create pass key කියන එක උඩ ඔයාලගේ වරක් touch කරගන්න. හරි. ඉතින් මේ විදිහට touch කරගත්තාම පස්සේ ඔයාලගේ Google account එක load වෙනවා. අර මෙතන ගන්න තියෙන continue කියන එක උඩ එකපාරක් touch කරගන්න. හරි ඉතින් මේ touch කරගත්තාම පස්සේ ඔයාලගේ fingerprint sensor එක හරි password එක හරි දෙන්න ඕන. ඒක දුන්නා පස්සේ ඔයාලට පේනවා pass key created කියලා වැටිලා මේ විදිහට pass key එකක් create වෙනවාට මේක අවශ්‍ය නැහැ මෙතන delete කරගන්න පුළුවන්. ඉතින් pass key කියන එක ගැන සරලවම මම පොඩි අදහසක් දෙන්න. ඉතින් pass key කියන්නේ ඔයාලා මේ pass key කියන එක හදාගෙන තිබුණොත් ඔයාලා WhatsApp එකට අලුතෙන්ම log වෙද්දි phone number එක විතරයි දෙන්න ඕන. OTP code එකක් අවශ්‍ය නැහැ මේ pass key එක හරහා log වෙන්න පුළුවන්. හරි ඉතින් මේක ගැන දීර්ඝ විස්තරයක් කරමු වීඩියෝ එකක් තියෙනවා. ඉතින් ඔයාලට උඩ කාඩ් එකකින් ඒක කලින් වැටෙන්නේ නැති ඒක බලන්න description එකේ වීඩියෝ එක දාලා තියෙනවා. ඒ ඔක්කොම videos බලන්න පුළුවන් අපේ WhatsApp series එකට. හරි එහෙනම් අපි යමු තුන්වෙනි update එක මොකක්ද කියලා බලන්න. ඉතින් යාළුවනේ ඔයාලට කරන්න තියෙන කලින් වගේම මෙන්න මේ 3 dot එක උඩ එකපාරක් touch කරගෙන මෙන්න මේ යටම තියෙන settings කියන එක උඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන plus icon එකක් තියෙනවා. කලින් මෙතන නිකන් කොක්කක් වගේ icon එකක් තිබුණේ. දැන් මෙයාලා plus icon එකක් බවට ඒක පත් කරලා තියෙනවා. ඉතින් ඔයාලට ඒක උඩ එකපාරක් touch කරගන්න තියෙන්නේ මේ විදිහට. ඊට පස්සේ ඔයාලා බලා ගන්න ඕන මෙන්න මෙතන add account කියලා එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් touch කරගන්න. ඊට පස්සේ ඔයාලා බලා ගන්නකොට මේ විදිහට අලුත්ම WhatsApp එකක් open වෙනවා. ඉතින් ඔයාලට මෙතනින් language එක select කරගන්න පුළුවන්. ඉතින් මම English දෙනවා දැනට ඔයාලට පුළුවන් මෙතන agree and continue කියන එක එකපාරක් touch කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ phone number එක මෙයාලා ඉල්ලනවා. හරි ඉතින් phone number එක ඔයාලා phone number එකක් මොන හරි තියෙනවා නම් ඒක මෙතනට ලබා දෙන්න.
ලබා දී ඉවර වලට ගන්න තියෙන මෙන්න මේ next කියන උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා go to account කියලා එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මම මේ දැන් දුන්නේ මගේ කලින් WhatsApp එක පාවිච්චි කරනම නම්බර් එමය. ඉතින් ඔයාලට එකම නම්බර් එකේ accounts දෙකක් හදන්න බෑ. ඔයාලට පේනවා ඉතින් next කියන එක දුන්නට මෙතන go to account කියලා තමයි පේන්නේ. ඒ කියන්නේ පරණ account එකකට තමයි අයියන්. ඉතින් ඔයාලා අලුත් නම්බර් එකක් තමයි මෙතනට දෙන්න ඕන. හරි ඉතින් ඔයාලා අලුත් නම්බර් එකක් දුන්නාන් පස්සේ ඔයාලගේ ෆෝන් නම්බර් එකට ඔයාලා ඒ දුන්න ෆෝන් නම්බර් එකට OTP කෝඩ් එකක් එනවා. අන්න ඒ OTP කෝඩ් එක ඔයාලා එතනට දුන්නාන් පස්සේ ඔයාලගේ ෆෝන් නම්බර් එකට වෙනමම අලුත්ම ෆෝන් නම්බර් එකට අලුත්ම WhatsApp එකක් වැටෙනවා. ඒ කියන්නේ අලුත්ම WhatsApp එකක් හැදෙන එක ක්‍රියා කරන අලුත්ම WhatsApp එකක් විදිහට. ඉතින් ඔයාලට දෙවෙනියට හදාගත්ත WhatsApp එක ගන්න ඕන ඔයාලට කලින් වගේම සරලවම කරන්න තියෙන්නේ මෙන්න මේ 3 dot එක උඩ එකපාරක් ටච් කරගෙන settings වලට ඇවිල්ලා මෙන්න මේ plus icon එක ක්ලික් කරලා මෙතනින් පෙනෙන account එකට switch වෙන එක විතරයි. එහෙම නැත්නම් ඔයාලට කරන්න තියෙන ඔයාලා අලුත් account එකක් හදාගත්තන් පස්සේ මෙතන switch accounts කියලා අලුත්ම option එකක් add වෙනවා. අන්න ඒ option එක උඩ එකපාරක් ටච් කරාන් පස්සේ ඔයාලට ඒ account එකට මාරු වීමේ පහසුවෙන්ම මාරු වීමේ හැකියාව තියෙනවා. එහෙනම් අපි දැන් update තුනක්ම කතා කරා. දැන් අපි යමු හතරවෙනි update එක මොකක්ද කියලා බලන්න. ඉතින් යාළුවනේ මේකෙදි ඔයාලට කරන්න තියෙන කලින් වගේ මෙන්න මේ ඩොට් තුනේ උඩ එකපාරක් ටච් කරගෙන මෙන්න මේ settings කියන එක උඩ එකපාරක් ටච් කරගෙන settings වලට ඇවිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදියට chats කියලා වෙනම feature එකක් තියෙනවා. අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. මේ විදිහට එකපාරක් ටච් කරගත්තාම පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් මෙන්න මෙතන auto play animated images කියලා තියෙනවා. අන්න ඒ ටික් එක ඔයාලගේ off වෙලා තියෙනවා. මේ විදිහට ඒක on කරගන්න. මේ විදිහට on කරගත්තාම පස්සේ ඔයාලට අලුත්ම animated emojis and animated avatars හදන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලට ඒවා send කරන්න පුළුවන්. ඔයාලට ඒවා එවන අයගෙන් ඒ animated එකත් එක්කම stickers avatars ඒ ඔයාලට ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මම මේ කියලා දුන්න විදිහට මේ ටික් එක ඔන් කරගත්තන් පස්සේ ඒ දේ තමයි ඔයාලට කරන්න පුළුවන්. ඉතින් මේ අප්ඩේට් එකත් මෙයාලා අලුතෙන්ම තමයි ලබා දීලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ අප්ඩේට් එකත් ඔයාලා කලින් දන්නේ නැතුව ඉන්න ඇති. ඉතින් අපි දැන් අප්ඩේට්ස් 4ක් පැහැදිලිව කතා කරා. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව ඉක්මනට පස්වෙනි අප්ඩේට් එකට. ඉතින් යාළුවනේ පස්වෙනි අප්ඩේට් එකත් ඔයාලා බලා ගන්න පුළුවන් මේ විදිහට ඩොට් තුන දෙක පාරක් ටච් කරගෙන මෙන්න මේ settings කියන එකට යන්න. හරි ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට මුලින්ම තියෙනවා account කියලා වෙනම option එකක් අන්න ඒක උඩ එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මෙතන email address කියලා option එකක් තියෙනවා. අන්න ඒක උඩත් එකපාරක් ටච් කරගන්න. හරි යාළුවනේ. ඉතින් මම මේක හදලා පෙන්නන කලින් ඔයාලට මම සරලවම කියලා දෙන්න මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ add email to protect your account කියලා මෙතන වෙනම notice එකක් දීලා තියෙනවා. ඉතින් යාළුවනේ මෙතන තව introduction ටිකකුත් දීලා තියෙනවා. ඔයාලා මෙතන learn more කියන එකට ගිහිල්ලා තවත් විස්තර ලබා ගන්න පුළුවන්. ඉතින් සරලවම මේකෙන් වෙන්නේ ඔයාලා phone number එක දෙනවනේ WhatsApp එකට අලුතෙන්ම log වෙද්දි. WhatsApp එකට අලුතෙන්ම log වෙද්දි phone number එක දුන්නාම මේ phone number එකටම OTP code එකක් එනවනේ. ඒ OTP code එක සමහර විට phone number එකට නොලැබෙන්න පුළුවන්. ඉතින් මගෙත් එහෙම ඕන තරම් වෙලා තියෙනවා. ඉතින් ඔයාලගෙත් වෙලා ඇති ලංකාවේ phone numbers ගොඩකට අනිවාර්යෙන් ඒ දේ වෙනවා. ඉතින් ඒක වළක්ව ගන්න තමයි දැන් WhatsApp එකේ මගේ email address කියන එක option එක දීලා තියෙන්නේ. ඔයාලා මේ email address කියන එක හදාගත්තාන් පස්සේ ඔයාලා phone number එක දුන්නාන් පස්සේ WhatsApp එක log වෙද්දී ඔයාලගේ email address එකට ඔයාලට OTP code එක ගෙන්න ගන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ OTP code එක email address එකට එනවා. phone number එකට වගේ එන්නේ නැතුව තියෙන්නේ නැහැ. ඉතින් ඔයාලා සරලව කරන්න තියෙන්නේ මෙන්න මේ add email කියන එකට එක උඩ එකපාරක් touch කරගෙන ඔයාලගේ මොකක් හරි email එකක් තියෙනවා නම් මේ විදිහට ඒක add කරගන්න. හරි ඉතින් මම මේ විදිහට මගේ එක ඊමේල් එකක් ඇඩ් කරගන්නවා. ඉතින් ඔයාලා කරන්න තියෙන්නේ මෙතන next කියන උඩ එකපාරක් ටච් කරගන්න. හරි ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් verified කියලා මේ විදිහට notice එකක් ආවා. ඉතින් ඔයාලට වෙනද මෙතන අටම තියෙන your account has been securely verified on this device. හරි ඉතින් ඔයාලට මෙතන continue කියන එක උඩ දෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට වෙනද මගේ ඊමේල් එක verified වෙලා මෙතන මේ විදිහට මෙතන add වුණා. ඉතින් මම හිතනවා පස්වෙනි update එකත් ඔයාලා සරලව පැහැදිලිව තේරෙන්නේ නැති කියලා නම් අපි ඔය වැඩි කතා කරනදෝ හයවෙනි update එක මොකක්ද කියලා බලන්න. ඉතින් යාළුවනේ මම 6 වෙනි අප්ඩේට් එකයි 7 වෙනි අප්ඩේට් එකයි දෙකම එකට කියලා දෙනවා. ඉතින් මේක සමහර අය දන්නවත් ඇති සමහර අය දන්නේ නැතුවත් ඇති. එයාට තමයි මම කියලා දෙන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මේ විදිහට ඩොට් තුනට එකපාරක් ටච් කරගන්න. ඩොට් තුනට එකපාරක් ටච් කරගෙන මේ විදිහට settings කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන privacy කියලා එකක් තියෙනවා. අන්න ඒකට එකපාරක් ටච් කරගන්න. ඉතින් මම සරලවම කියලා දෙන්නම් ඔයාලට මේකෙන් මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මම ඔයාලට දැන් කියලා දෙන්න යන්නේ ඔයාලා last screen හරි online හරි ඉඳි කාටවත් පේන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා. ඉතින් මේක දැන් ගොඩක් අයට අමතක වෙලා ගිහිලා තියෙනවා. ඉතින් එයාට තමයි මේ features දෙක මම ආයි මතක් කරන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ last screen and online කියන option එක උඩ ටික් කරගෙන touch කරගෙන ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ everyone කියන තැන ඔයාගේ තියෙනවා නම් මේ විදිහට ටික් එක
ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ nobody කියන එකට ටික් එක දාගන්න. ඒ වගේම ඔයාලට කරන්න තියෙන්නේ මේ who can see when I am online කියලා ඔප්ෂන් එකක් යටතේ වාක්‍යයක් යටතේ මෙතන ඔප්ෂන් දෙකක් තියෙනවා. ඔයාගේ එතන everyone කියන එක තියෙනවා. ඔයාලට කරන්න තියෙන්නේ same as last scene කියලා යන්න. ඔයාලා මේ විදිහට ටික්ස් දෙක දාලා තිබුණොත් ඔයාලා last scene ඉන්නේ කොයි වෙලාවෙද අන්තිමට last scene හිටියේ කොයි වෙලාවෙද කිසි දෙයක් පෙන්වන්නේ නැහැ. ඒ වගේම online හිටියත් ඔයාලා පෙන්වන්නේ නැහැ කාටවත් ඔයාලා online ඉන්නවද කියලා. ඉතින් නිල් පාට හරි දෙකක් වැටුනහම තමයි පෙන්වන්නේ කියෙව්වා කියලා. ඉතින් මම හිතනවා 6 වෙනි අප්ඩේට් එක සහ 7 වෙනි අප්ඩේට් එක සරලවම පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි ඉක්මනට යමු වීඩියෝ එක දැන් ටිකක් දික් වෙලා දෙන්නේ. ඉතින් ඒකින්ද අපි ඉක්මනට යමු 8 වෙනි අප්ඩේට් එකට. ඉතින් යාළුවනේ 8 වෙනි අප්ඩේට් එක තමයි ඔයාලට මීට කලින් එක chat වලට වෙන වෙනම ලොක් දාන්න පුළුවන් වෙලා තිබුණේ වෙන ඇප්ලිකේෂන් යූස් කරලා. ඉතින් දැන් WhatsApp එක මගින් වෙනමම පහසුකමක් ලබා දීලා තිනවා ඔයාලට එක chat වලට එක chat ලොක් දාගන්න පුළුවන් වෙන විදිහේ. ඉතින් ඔයාලට ඒකට කරන්න තියෙන්නේ ඔයාලා මේ chat එක ලොක් එකක් දාගන්න අවශ්‍ය නම් achieved කරන්න බෑ, unachieved chat එකක් වෙන්න ඕන. ඉතින් මම මේ unachieved chat එකක් දැනට නිකන් තෝරගන්නවා. ඉතින් මම මේ chat එක තෝරගෙන ඔයාලට වෙන නැති මෙන්න මෙතන chat එකට යන්න තැන තියෙනවා. අන්න ඒකට එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ මේ විදිහට යටට යන්න. මේ විදිහට යටට ගියන් පස්සේ බලන්න පුළුවන් ඔයාලට මෙන්න chat lock කියලා අලුත්ම option එකක් තියෙනවා. අන්න ඒකට මේ විදිහට ටික් එක මේ විදිහට on කරගන්න. ඊට පස්සේ ඔයාලගේ phone එකේ password එක දෙන්න. පාස්වර්ඩ් එක දුන්නාන් පස්සේ එයා ඇඩ් වෙනවා කෙලින්ම chat lock වෙනම ෆීචර් එකට. ඔයාලට ඒක බලා ගන්න පුළුවන් මේ විදිහට ෆෝන් එක මේ විදිහට WhatsApp එක මේ විදිහට පහළට පොඩ්ඩක් ස්ක්‍රෝල් කරාම ඔයාලට බලන්න පුළුවන් lock chats කියලා අලුතෙන්ම hide වෙච්ච ඔප්ෂන් එකක් එළියට ආවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ lock chats කියන එකට ටච් කරගෙන මේ විදිහට ෆෝන් එකේ පාස්වර්ඩ් එක දෙන්න. ඊට පාස්වර්ඩ් බලන්න පුළුවන් මම මෙතන hide කරපු يعني chat lock කරපු chat එක මේ විදිහට තියෙනවා. see through කියන chat එක මේ විදිහට තියෙනවා. ඉතින් මම හිතනවා 8 වෙනි අප්ඩේට් එකත් පැහැදිලිව සරලවම තේරෙන්නේ නැති කියලා. එහෙනම් අපි වැඩි කතාවක් නැතුව යමු 9 වෙනි අප්ඩේට් එකට. ඉතින් යාළුවනේ සරලවම 9 වෙනි අප්ඩේට් එක බලා ගන්න පුළුවන්. ඔයාලට මේ විදිහට තිත්තුණුඩ එක පාරක් ටච් කරගෙන මේ විදිහට settings කියන එකට යන්න. settings කියන එකට ගියන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට යටටම ගියන් පස්සේ තියෙනවා chats කියලා. මේ විදිහට මැද හරිය තියෙනවා chats කියලා. අන්න ඒකට එක පාරක් ටච් කරගෙන මේ විදිහට යටටම ගියන් පස්සේ chat backup කියලා option එකක් තියෙනවා. ඉතින් මේ කලින් මේ option එක තිබුණේ නැහැ. දැන් අලුතෙන් ඔයාලා add කරලා තියෙනවා. ඉතින් ඔයාලා මේ විදිහට යටට ගියන් පස්සේ බලා ගන්න පුළුවන් end to end encryption backup කියලා තියෙනවා. ඉතින් මේකේ සරලම වෙන්නේ මොකක්ද කියලා මම කියලා තින්නම්. ඉතින් ඔයාලට මේකේ සරලම වෙන්නේ ඔයාලගේ chat backup එක ඔයාලා ජීවිත කාලෙම chat කරන chats backup වෙනවා. ඒ කියන්නේ ඔයාලා WhatsApp එක හදිසියවත් මොනවාට security issue එකක් ආවොත් ඔයාලගේ chats නැති වෙන්නේ නැහැ. ඉතින් ඔයාලගේ මේ chat backup එක access කරන්න බෑ කාටවත් ඔයාලා මේ feature එක on කරලා තියාගත්තොත්. ඉතින් මම දැන් කියලා දෙනවා ඔයාලට මේක on කරන්න කොහොමද කියලා. ඔයාලට මෙන්න මෙතන උඩ එකපාරක් touch කරගන්න. හරි මේ විදිහට එකපාරක් ටච් කරගත්තාන් පස්සේ ඔයාලට මෙතන turn on කියලා එකක් එන්න. අන්න ඒකට එකපාරක් ටච් කරගන්න. ඊට password බලන්න පුළුවන් මෙන්න මෙතන create password කියලා තියෙනවා. අන්න ඒකට එකපාරක් ටච් කරගන්න. ඊට password බලා ගන්න පුළුවන් මේ විදිහට තියෙනවා must contain at least 6 characters and 1 letter කියලා. ඒ කියන්නේ characters 6ක් සහ එක අකුරක් ඔයාලට මෙතන include කරන්න ඕන. ඉතින් මම මේ විදිහට password එකක් දාගන්නම්. හරි යාළුවනේ ඉතින් මම මේ විදිහට password එකක් දාගත්තා. පාස්වර්ඩ් එක දාගත්තන් පස්සේ ආයේ පාස්වර්ඩ් එක ටයිප් කරන්න කියලා මේ විදිහට පෙන්නනවා. ඉතින් මම මේක ආයි ටයිප් කරගන්නවා. හරි මේ විදිහට ආයි ටයිප් කරගත්තන් පස්සේ මේ විදිහට ඔප්ෂන් එකක් යට පෙන්නනවා create කියලා. අන්න එකට එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ මේ විදිහට enabling කියලා පොඩි chat message එකක් ඇවිල්ලා මේ විදිහට backup එක safety security option එකකට වැටෙනවා. ඒ කියන්නේ ඔයාගේ මේ password එක දන්නේ නැති කිසිම කෙනෙක්ට ඔයාගේ chat backup access කරන්න බෑ. ඉතින් මේ අප්ඩේට් එක අලුතෙන් තමයි WhatsApp එකෙන් හඳුන්වලා දීලා තියෙන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට 9 වෙනි අප්ඩේට් එකත් පැහැදිලිව තේරෙන්නේ නැති කියලා. ඉතින් මගේ තාම මේක load වෙනවා. ඉතින් signal issue එකක් හින්දා ඔයාලගේ ඉක්මනට load වෙයි. කොහොමද අපි දැන් යමු 10 වෙනි අප්ඩේට් එක මොකක්ද කියලා බලන්න. ඉතින් යාළුවනේ 10 වෙනි සහ අන්තිම ෆීචර් එක තමයි ඔයාලගේ මේ විදිහට නම් තාම ස්ටේටස් එක පෙන්නන්නේ. ඉතින් දැන් මෙයාලා UI ස්ටේටස් එකට මෙයාලා WhatsApp එක අප්ඩේට් කරලා තියෙනවා. ඉතින් ඔයාලා මේ අප්ඩේට්ස් තාම ලැබුණේ නැත්නම් ඔයාලට බලා ගන්න තියෙන්නේ. ඔයාලට කරන්න තියෙන්නේ WhatsApp එක බෙටා version එකට අප්ඩේට් කරන එක. ඉතින් අපි ඒක ගැනත් වීඩියෝ එකක් කරා. ඔයාලට හැම වීඩියෝ එකක්ම බලන්න පුළුවන් WhatsApp series එකට ආවොත්. ඉතින් පළල description එකේ අදාළ links ඔක්කොම මම දාලා තියන්නම්. හරි ඉතින් මේ තමයි පරණ WhatsApp status පෙන්නපු විදිය. අපි දැන් බලමු අලුතෙන් කොහොමද WhatsApp එකේ status පෙන්නන්නේ කියලා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අලුතෙන්ම WhatsApp එකේ ඔයාලට status පෙන්නන විදිය. ඔයාලට පේනවා ඇති
කලින් මෙයාලා ස්ටේටස් පෙන්නපු විදිහට නෙමෙයි දැන් පෙන්නන්නේ. ඔයාලට පෙනති බිග් ඉමේජ් එකකින් තමයි දැන් WhatsApp එකේ ස්ටේටස් පෙන්නන්නේ. ඉතින් ඔයාලා මේ අප්ඩේට්ස් ලැබුණේ නැත්නම් මම කිව්වා මේකට මොකද්ද කරන්න ඕන කියලා බේටා version එකට අප්ඩේට් කරගන්න ඕනේ. ඒකට අපේ වීඩියෝ එක බලන්න. ඉතින් මම හිතනවා අද අප්ඩේට්ස් 10 ඔයාලා කවුරුවත් දන්නේ නැති අප්ඩේට්ස් 10ක් වෙන්න ඇති කියලා. ඉතින් වීඩියෝ එක වටිනවා කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාගේ අදහසත් කමෙන්ට් කරන්න පල්ලා කමෙන්ට් සෙක්ෂන් එකේ. ඒ වගේ අපේ ඉස්සරහට මේ වටිනා වීඩියෝස් බලන්න ඕන අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකක් හම්බ වෙනකම් ඔයාලට සුබම සුබ දවසක් ජය වේවා හැමෝටම.